ආයි ලස්සන ළමයෝ ඉතින් හැමෝටම ලස්සන දවසක්. ඉතින් අද පොඩි කමෙන්ට් එකේ රිප්ලයි වීඩියෝ එකක් දාන්න කියලා හිතුණා. ඉතින් මේ මගෙන් අහලා තියෙනවා බව්වෝ ගැන පොඩි විස්තර ටිකක් කියන්න. බව්වෝ පොඩි කාලේ ඉඳලා හදාගන්නේ කොහොමද? එයාලට දෙන විටමින් කෑම ඔය වගේ දේවල්. ඉතින් ඒක වෙනුවෙන් තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් ඔයාලා දැනගන්න යුතු දෙයක් සාමාන්‍ය චිත්‍රපටයේ සති දෙකක් වෙනකොට අනිවාර්යයෙන්ම පණුවේත් දෙන්න ඕනි පැටියෙට. ඒ වගේම සති 3ක් වගේ වෙනකන් අනිවාර්යයෙන්ම මව් කිරි දෙන්න. මව් කිරි නැත්තම් ඔයාලට ලැක්ටෝජන් ඒ වගේ පපීලාගේ ප්‍රොඩක්ට් එකක් ගන්න පුළුවන්. සති 3න් පස්සේ ඔයාලට පුළුවන් පොඩ යාලට වට්ටක්ක බතල නැත්තම් පොඩි පපී ඩෝග් ෆුඩ්යක් ඒ වගේ කෑම වලට පොඩ උරුදු කරලා ඊට පස්සේ සති 6න් පස්සේ එක දිගටම කෑම දෙන්නම පුරුදු කරගන්න පුළුවන්. බත් වේලක් වගේ දෙන්න, උදේට සම්පෝෂ ටිකක් ඒ වගේ දෙන්න. සාමාන්‍ය මාස 5ක් වෙනකන් කෑම්බේල් 4ක් වගේ එයාලට දෙන්න පුරුදු වෙන්න පුළුවන් නම් 5ක් වගේ දෙන්න. අනිවාර්යයෙන්ම උදේ කිරි එකක් දෙන්න, රැට නිදා ගන්නකොට එයාලට කිරි එකක් දෙන්න. ඊට පස්සේ පයින් අයින් අවුරුද්දක් වෙනකන් පොඩ්ඩක් කෑම ටික 4ක් වගේ දීලා පොඩි කෑම. අවුරුද්දෙන් පස්සේ කෑම්බේල් 3කට වගේ මාරු කරන්න පුළුවන් ඔයාලට. ඒක එකක් ඩෝග් ෆුඩ්, එකක් බත්, එකක් වට්ටක මොකක් හරි මේ විදිහට හේල්ති කෑම ටිකක් මෙයා කරගන්න පුළුවන්. ඒ වගේ තමයි මාස 2කින් පස්සේ සාමාන්‍ය සිට්‍රිගිනෙට් ඔයාලට පුළුවන් පොඩි කැල්සියම් එකක්, මල්ටි විටමින් එකක් පාවිච්චි කරන්න. වෙන විටමින් නම් මම රෙකමන්ඩ් කරන්නේ නැහැ. අනවශ්‍ය විටමින් සමහර අය දෙනවා 10ක් 15ක්. එච්චර අවශ්‍ය නැහැ සිට්‍රිගිනෙට්. සිට්‍රිගිනෙට් සාමාන්‍යයෙන් මල්ටි විටමින් එක කැල්සියම් එක හොඳට ඇති. එයාලා කෝට් එක නිසා එයාලට පොඩ්ඩක් ඔයිලි ගතිය වැඩි වෙන්න ඕන නිසා ඔලිව් ඔයිල් දෙන්න පුළුවන්. මාසෙකට එකපාරක් වගේ ඇඟට ඔලිව් ඔයිල් ගාලා ඔලිව් ඔයිල් මසාජ් එකක් දෙන්න පුළුවන්. දවස ගාන බොන්න දෙන්න පුළුවන්. ඒ ටික ළමයි හොඳටම ඇති. ඊට පස්සේ අනිවාර්යයෙන්ම කරන්න ඕන දේ පණුබේත්. අනිවාර්යයෙන්ම සිත්‍ර පැටියෙක් ගත්තොත් සති දෙකෙන් දෙකට මාස 2ක් වෙනකන් මාස 3ක් වෙනකන් දෙන්න. මාස 3න් පස්සේ මාසෙන් දෙන්න මාස 6ක් වෙනවා. ඊට පස්සේ මාස 3න් දිගටම කන්ටිනියු කරන්න පණුබේත්. ඒ වගේම වැක්සින් ටික අනිවාර්යයෙන්ම කම්ප්ලීට් කරගන්න. පාවෝ, රේබියන්, DHL ඒ ටික අනිවාර්යයෙන් විද ගන්න. ඒ වගේම පොඩ්ඩක් ලොකු වෙනකොට ටික් ලගින් අනිවාර්යෙන් පරිස්සම් කරගන්න මැක්කොන්ගෙන්. මැක්කොන්ට මම රෙකමන්ඩ් කරන්නේ ඉතින් චොකලට් එක තමයි. ගොඩක් අය එක එක කතා කියනවා. මගේ බවන්ට කිසි හානියක් නැහැ. මම දෙන්නේ ඒක තමයි. ඉතින් ඒකේ තියෙන්නේ කිලෝ 4,000 තමයි බර උපරිම. ඉතින් ඔයගේ බව්ව කිලෝ පාට වැඩි ඉන්නවා නම් ඒක දෙන්න පුළුවන්. මැක්කෝ එන්න කලින්ම දෙන්න. ගොඩක් අය එක මැක්කෙත් දෙන්නේ කාම අතින් අයින් කරලා දානවා. ඌම තමයි. ඉතින් ඔයාගේ කරුමෙට කනාවට ටික් ෆීවර් ආවොත් ටික් ෆීවර් කියන්නේ භයානක ලෙඩක්. ඔයාගේ බව්වගේ ජීවිතේ උනන් නැති කරන්න පුළුවන්. ඒ නිසා රික්ස් එකක් ගන්න නැතුව ඒ ටික නිවැරදිව අනිවාර්යෙන් වැක්සින් විදින්න. අනිවාර්යෙන් ටික්ස්ලාට ප්‍රොඩක්ට් එකක් මොකක් හරි දෙන්න. පණුබේත් ඒ ටික දීලා තියාගන්න. ඒ ටික බලලා ඉතින් කරගන්නවා නම් ඒ ටික හොඳටම ඇති සිච්ච කෙනෙක් හදන්න. බොරු වේදම්, බොරු කෝට් එකට අනම්මනම් වැවෙන්න බොරු කතා එපා. සිච්ච කෙනා හොඳයි නම් අනිවාර්යෙන් කෝට් එක ලස්සනට වැවෙනවා, ලස්සනට හැදෙනවා. ඔයාලා යාලා නිතරම ලස්සනට පීරලා කරලා එහෙම තියාගන්න තවත් එයාලා ලස්සන වෙනවා. එච්චරයි ඉතින් සිච්ච කෙනෙක් ගැන කියන්න තියෙන්නේ. මිනිස්සු ලොකුවට මැව්වට ඔය පොඩි දේවල් ටික හොඳටම හැටි ආවිත. එහෙනම් අපි ගියා අපි ලිලි පික්ෂල